Welcome to 1111 podcast with Vihanga. ඉතින් අද පොඩ්කාස්ට් එකෙන් මම ඕගොල්ලන්ට ඔප්ෂන්ස් ගොඩක් අරන් එන්නේ නැතුව පොඩි ස්ටෝරි එකක් කියන්න ඕනේ කියලා හිතුණා. සෝෂල් මීඩියා රිෆර් කරද්දී මගේ ඔළුවට ආපු ලස්සන මාතෘකාවක් ගැන තමයි මම ඕගොල්ලන්ට අද කතා කරන්නේ. ඔගොල්ලෝ මෙහෙම හිතන්න ඕගොල්ලන්ගේ ජීවිතේ ඔයගලන්ට මොනවා හරි දෙයක් සාක්ෂාත් කරගන්න ඕනේ. මොනවා හරි අචීව්මන්ට් එකක් ලබා ගන්න ඕනේ. සමහර වෙලාවට ඒ ලබා ගන්න තියෙන අචීව්මන්ට් එක ඔයාට ඔයාගේ ජීවිතේ ලබා ගන්න නොහැකි වෙන දෙයක් කියලා ඔයා හිතනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාට අවශ්‍ය වෙනවා රුපියල් මිලියන 100ක් හොයන්න. අන්න ඒ කාරණාව ගැන අපි කතා කරද්දී රුපියල් මිලියන 100ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 1000ක්. අපි ගාන එක ලක්ෂ 100ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලක්ෂ 10ක් වෙන්න පුළුවන්, ලක්ෂ 1000ක් වෙන්න පුළුවන්. අපි මේක අපි තම තමන්ට අදාළ මට්ටමකින් හිතුව උනත් කෙනෙක් කියන්න පුළුවන් මේක කළ නොහැකි දෙයක් කියලා. මේ වගේ කාරණාවකදී ඔයාගෙන් කවුරු හරි අහුවොත් එහෙම ඔයා කියයි ඒක කරන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි කියලා. තවත් කෙනෙක් කියයි මේක කරන්න බෑ, මේක ප්‍රැක්ටිකලි අපිට කරන්න බෑ කියන කාරණාව කියයි. හැබැයි ඔයා විවාහ වෙලා පවුලක් ඉන්න ඔයාගේ දරුවෝ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තත් එක ගොඩක් ආදරෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් ඔයාගේ ආදරවන්තයා හරි ආදරවන්තියෙක් හරි සතුටින් ජීවිතය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු හරි කිව්වොත් එහෙම ඔයාගේ බිරිඳ සහ ඔයාගේ දරුවන් ඔයාගේ දරුවන්ගේ ජීවිතය බේරගන්න ඔයාට රුපියල් මිලියන 100ක් එහෙම නැත්නම් රුපියල් මිලියන 10ක් මේ වගේ ප්‍රමාණයක් හොයාගන්න වෙනවා කියලා. අන්න එතකොට තවමත් මේක සිදු වෙන්න පුළුවන් සම්භාවිතාව 0%ක්ද? එහෙම නැත්නම් මේක සිදු කළ නොහැක්කක්ද? නැහැ. ඔයාගේ අම්මට තාත්තට ආදරය කරනවා නම් ඔයාගේ අම්මා තාත්තා අසනීප වෙලා බොහොම අමාරු තත්ත්වයක ඉන්නවා නම් ඔයාට රුපියල් මිලියන 10ක් රුපියල් මිලියන 100ක් වෙන කරතව්‍ය තවමත් ඒකේ සම්භාවිතාව 0%ක් වෙන්නේ නැහැ. මේක විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා හරි ඔයා ඒ දේ ඉෂ්ට කරන්න, ඔයාගේ ආදරණීයන්ව රැකගන්න ඔයා උත්සාහ කරනවා නේද? පොඩිම හිතන්න ඔයා සත්‍ය වශයෙන්ම ප්‍රේම කරන, ඔයා සත්‍ය වශයෙන්ම ආදරය කරන, ඔයාගේ ආදරවන්තය හරි, ඔයාගේ ආදරවන්ති හරි, ඔයාගේ ලයිෆ් පාර්ට්නර්ව ඔයාගේ ජීවිතේ නැති වෙලා, එයාගේ ජීවිතේ විනාශ වෙලා යන්න යද්දි ඔයාට පුළුවන් නම් රුපියල් මිලියන 10කින් රුපියල් මිලියන 100ක් හොයාගත්තොත් ඒ කෙනාගේ ජීවිතය ගලව ගන්න ඔයාගේ අර බැහැ කියපු සම්භාවිතාව 100ට පුංචි ගණනක් තිබ්බ සම්භාවිතාව විශාල මට්ටමකින් හරි වැඩි වෙනවා. ඒක 100%ක් නැති වුණත් ඒක යම් විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා. එහෙම නැත්නම් ඔබ හිතන්න ඔබ බිරිඳක් සහ එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක් එක්ක ඉන්න දරු දෙදෙනෙක් තුන්දෙනෙක්ගේ ආදරණීය පියෙක් ආදරණීය මවක් කියලා ඔයාට රුපියල් 100ක මුදලක් සොයා ගැනීමේ සම්භාවිතාව ඊටාම අඩු මට්ටමකින් තිබුණ ඔයාගේ ස්වාමියා වෙනුවෙන්, ඔයාගේ දරුවන් වෙනුවෙන්, ඔයාගේ බිරිඳ වෙනුවෙන්, ඔයාගේ ඒ ඉන්න දරු මල්ලන් වෙනුවෙන් ඔයා ඒකේ ඒ මිලියන 10 හොයා ගැනීම, මිලියන 100 හොයා ගැනීමේ ප්‍රමාණය සම්භාවිතාව නිකම්ම ඔයා වැඩි කරගන්නවා. ඒ මොකද ඔයාට ඒ වෙනුවෙන් අතිවිශාල හේතුවක් තියෙනවා. ඔන්න ඕක තමයි මම මේ ස්ටෝරි එකේදී ඔයාට පොයින්ට් අප් කරන්න යන්නේ. මොකද අපි මොන හරි අචීව්මන්ට් එකක් කරගන්න යද්දී අපි මොන හරි දෙයක් සාක්ෂාත් කරගන්න යද්දී ඒක පිටිපස්සේ තියෙන මේ why කියන දේ අපි මේක කරන්න ඕනේ ඇයි කියන කාරණාව හරිම ස්ට්‍රෝං විදිහට ශක්තිමත් වෙන තරමට අපිට පුළුවන් වුණා ඒ අචීව්මන්ට් එක අපිට අචීව් කරගන්න අපිට ඒ දේ සාක්ෂාත් කරගන්න. ගොඩක් වෙලාවට අපේ වගේ මේ තුන්වෙනි ලෝකේ අපේ වගේ දුප්පත් කියලා කියන සංවර්ධනය වෙමින් පවතිනවා කියන අපේ රටවල් වල මිනිස්සුන්ගේ තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි Tamanගේ achievements වලින් Tamanට ළඟා කරගන්න අවශ්‍ය දේ පිළිබඳව ඒ පිටිපස්සේ තියෙන why කියන එක strong මදි. ඒ ඒක ඇයි අපි කරන්න ඕනේ කියන දේ හරිම strong මදි, ශක්තිමත් මදි. ඉතින් මේක ඔයාගේ පෞද්ගලික ජීවිතයේ, ඔයාගේ සාමාන්‍ය ජීවිතේ, ඔයාගේ ඕනම දෙයක් සාක්ෂාත් කරගන්න ඔයාට මේක ඇප්ලයි කරන්න පුළුවන්. හිතන්න ඔයාගේ ජීවිතය ඔයාට අවශ්‍යම කෙනා, ඔයාගේ ජීවිතේට ඔයාට අවශ්‍යම කෙනා, ඔයාට ජීවිතේට ලබා ගන්න ඕනේ. ඔයාට ඒක ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් එතකොට ඔයා පාඩුවේ පැත්තකට වෙලා ඔයා ඉන්නේ නැහැ.
ඔයා ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඔයා ඒ වෙනුවෙන් කැප වෙනවා. ඔයා ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට ඒ දේ ලබා ගන්න පුළුවන්. විභාගයක් ගැන හිතන්න. ඔයා ඒ විභාගයක් හිතද්දි ඔයාට හිතෙන්න පුළුවන් නෑ මට මේක කරගන්න බෑ. මට මේක කරන්න අමාරුයි. මේක දුෂ්කරයි. මේක සිදු විය නොහැක්කක් කියලා හැඟෙන්න පුළුවන්. හැබැයි ඒක පිටිපස්සේ තියෙන්නේ පවුලම ගොඩ දාන්න පුළුවන් දෙයක් නම් ඔයාගේ සමස්ත ජීවිතයම ඔයා ආස කරන සම්පූර්ණ ලෝකෙම ඔයාට ඒ තුලින් ගොඩනගා ගන්න පුළුවන් කියන වයි එක නම් ඒක පිටිපස්සේ තියෙන්නේ ඔයාගේ අර බැහැයි කියන concept එක බැහැයි කියන தত্ত্বය ගොඩාක් දුරට නැති වෙලා ගිහලා ඒක පුළුවන් කියන මට්ටමකට ඔයා ඒක වැඩි කරගන්නවා. කරන රස්සාවත් එක්ක ඔයා දැන් කරන ව්‍යාපාරයත් එක්ක ඔයාට හැකියාවක් නැත්තම් නව නිවසක් හදාගන්න. හැබැයි ඔයාට තිබුණොත් එහෙම ඒක පිටිපස්සේ වයි කියන ගෝල් එකක්. ඔයාට දැන් ඉන්න ගෙදර හරියට ඉඩ මදි නම් ඔයාට ඒකේ ජීවත් වෙන්න අමාරු වෙනවා. කොටින්ම කියනවා ඔයාගේ අම්මා තාත්තට ඉඩ මදි නම් එතන ඉන්න. එහෙම නැත්නම් ඔයාගේ දරුවන්ට ඒ තැන ආරක්ෂිත නැහැ. ඒ ඔයාගේ දරුවන්ට ඒක සුවපහසු නැහැ, ආරක්ෂාවක් නැහැ. ඒක නිසා හානියක් වෙන්න පුළුවන් කියලා දැනුනොත් එහෙම අන්න ඔයාට අර බැහැයි කියපු මට්ටම පුළුවන් කියන මට්ටමට ඔයාට ශීඝ්‍ර ලෙස වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා හැම දෙයකටම නැහැයි බැහැයි අපිට කරන්න බැහැයි කියන දේ ඔයාට නැති කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙන කාරණාව තමයි ඔයා ඒ දේ ඇයි කරන්න ඕනේ කියන දේ. ඒක පිටිපස්සේ තියෙන why කියන දේ ඔයා ස්ට්‍රෝං කරගන්න. ඒ ඇයි කියන කාරණාව ඔයා හොඳට කල්පනා කරලා ඒ ඇයි කියන කාරණාව ඉතාමත් ශක්තිමත් කරගත්තොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම බැහැයි කියන ඔයාට කරන්න අමාරුයි කියන ගොඩක් දේවල් ඔයාට අනිවාර්යයෙන්ම සිද්ධ කරගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ සාක්ෂාත් කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම හැකි වෙනවාම තමයි. මේක ඔයාට භෞතික කාරණා වලට විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් ළඟා කරගන්න මේ concept එක ඔයා පාවිච්චි කරොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. වැටෙන හැම සැරේකම පරාජය වෙන හැම සැරේකම ඔයාට දිනන්න බැහැයි කියලා ඔයාට කරගන්න බැහැයි ඉටු කරගන්න බැහැයි කියලා හිතන හැම වෙලාවකම ඔයාට පුළුවන් නම් එහෙම ඇයි මම මේක කරන්න ඕනේ? ඇයි මම මේක සිද්ධ කරන්න ඕනේ? ඇයි මම මේක කරන්නේ කියන මේ why කියන එක ඔයාට හඳුනාගෙන ඒක හැම වෙලෙම ස්ට්‍රෝංව තියාගන්න ඔයාට ඒ කාරණාව අනිවාර්යයෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔයාට ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන්ම තමයි. එහෙමනම් තවත් ලස්සන ඉලවන පොඩ්කාස්ට් විත් විහංග වැඩසටහනක් එක්ක ඉක්මනින්ම හම්බ වෙන්න එන්න. ස්තුතියි.